ඉස්සරහට එන්න පස්සට යන්නේ. මේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒක වතුර තමයි අපේට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ පානීය ජලය. පානීය ජලය මුගක් කිවුල් ජලය මේ තියෙන්නේ. ඒ නිසා ඒ කිවුල් ජලය බීම නිසා මිනිසුන් හුඟක් දෙන ලෙඩ වෙනවා. වකුගඩු අමාරු ගල් මේවා භාජන වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී වෙන දෙයක් මේ ස්ථානයේ වතුර ෆිල්ටරයක් සවෙක් කරලා ඒ යහපත් හොන් පිරයපො ජලය මහජන බොන්න දීම ලොකු දෙයක්. මොකද ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ නිසා නිරෝගීකම තමයි අපිට තියෙන උසස්ම ප්‍රතිලාභය. ඒ සඳහා තමයි මේ දේ සිද්ධ කරනකොට ඒක බොහෝ දෙනෙකුට හිතසුව පිණිස යහපත මේ පවතින දෙයක් මේ ව්‍යාපෘතිය. ඒ කියන්නේ මට බොහෝ සතුටක් වෙනවා. ඒ වගේ හොඳ පුණ්‍ය කටුවක් වශයෙන් මට ඒක මතක් කරන්න පුළුවන්කමක්. ඔව් රාජයෙන් තමයි දැන් මේ කාලේ මේ ලැබෙන්නේ. මේක පෙරත් මේක කරනවා කියවට තේරුන්නේ නැහැ. දැන් මේ පාර තමයි සිද්ධ වෙන්නේ. ප්‍රදේශයේ ඇත්ත වශයෙන්ම ගත්තොත් වකුගඩු රෝගීන් බහුලව මේ ප්‍රදේශවල රැඳී ඉන්නවා. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ෆිල්ටර් ජල පද්ධතිය ලබා දීලා තිබෙනවා. ආධාරයක් වශයෙන් හොංකොම් GS30 ආයතනයෙන් ලබා දීලා තිබෙනවා. අපිට කියන්න තිබෙන්නේ මෙම රජයේ මැදිහත් වීමෙන් තනමල්ල ප්‍රාදේශීය කොට්ටාසය හරහා නිකයා වසමටත් ෆිල්ටර් දෙකක් මේ ඔස්සේ ලැබී තිබෙනවා. ඇත්තටම මේ ප්‍රදේශයට ෆිල්ටර් අත්‍යවශ්‍යම ප්‍රදේශ තමයි මේ. ස්තුතිවන්ත වෙනවා මේ වෙනුවෙන් මැදවච්චිය ධම්මජෝති ස්වාමින් වහන්සේගේ අනුශාසනාකත්වයෙන් මෙම තනමල්ල කොට්ටාසය වෙනුවෙන් ලබා දීලා තිබෙන ෆිල්ටර් 10ක් පමණ ලබා දීලා තිබෙනවා. ඒ සඳහා අපිට අනුශාසනාකත්වය ලබා දුන් ධම්මජෝති ස්වාමින් වහන්සේටත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඇතුළු මෙම රජයේ අනුග්‍රහය දැක්වූ එම නිලධාරීන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ප්‍රදේශවලට මේ වගේ අත්‍යවශ්‍ය කටයුත්තක් කර දීම සම්බන්ධයෙන්